මොකද පුතේ? එක්කෙනෙක් අහනවා ඔව්. ජීවිතයේ එදිනෙදා කටයුතු කරන අතරතුර අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීමට උත්සාහ ගනිමි. ඔව්. නමුත් එක තැනක වාඩි වී ආනාපාන සති භාවනාවෙනි භාවනාවක් සිදු නොකරන නිසා එවැනි භාවනාවක් සිත එක තැනකටපත් නොවේ. එතුලින් සිත සමාධිමත් බවක් සකස් නොවේද? එය සතර අපායන් මිදීමට බාධාවක් වේද කියලා අහනවා යාට. මෙහෙමයි මහත්තයෝ, දැන් සමහර අය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය කවදාක්වත් මහත්තයෝ විදර්ශනා නුවණ ඇතිවීම උදෙසා හේතු වෙන්නේ නැහැ. තේරෙනවද? ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ හිතේ සැපය උදෙසා. තේරෙනවද? හිතේ සහනය උදෙසා, හිතේ පංච නීවරණයන් තුනීවීම උදෙසා දේශනා කරන්නා වූ භාවනාව. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ ආනාපාන සතිය භාවනාව තුළින් අපි හිත සමාධිමත් භාවයට පත් කරලා ඒ සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකිමින් මහත්වෝ මේ ආනාපාන සති භාවනාව විදර්ශනාව කරා යොමු කර ගන්න. තේරෙනවද? ඒතකොට විදර්ශනාව කරා යොමු කර ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. විදර්ශනාව කරා යොමු කර ගන්න නැත්නම් ආනාපාන සති භාවනාව එය පංච නීවරණ යටපත් කරලා අපිට මේ ලෝකයේ තියෙන සුන්දරම සැපය ලබා දෙන භාවනාවක්. තේරෙනවද? සුන්දර සැපය. නමුත් ඒ සැපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට මේ අනිත්‍යභාවය දැකලා අපි විදර්ශනාව උදෙසා ඒක යොමු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඉන් මෙහා මහත්වෝ ඔය කියන දරුවාට ආනාපාන සතිය භාවනාව වඩීමේදී දුර්වලතාවයන් තියෙනවා නම් තේරෙනවද? නමුත් එයාට සතර සතිපට්ඨානය වඩන්න ඕනේ නම් අනිත්‍ය වඩන්න ඕන නම් මහත්වෝ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී මුලින්ම දේශනා කරන්නේ මහත්වෝ මේ ආස්වාස ප්‍රාස්වාසයේ හිත පිහිටන්න කියලා. මොකද භාවනාවක් කරද්දී මේ විදර්ශනාමය භාවනාවක් කරද්දී නිරතුරුව නිමිත්ත ශක්තිමත් වෙන්න ඕනේ. තේරෙනවද? මොකද හිත දුවනවානේ. හිත දුවනවා ගෙදර කටයුතු වලට, රාජකාරී කටයුතු වෙන දේවල්ට හිත දුවද්දී අපි හිත එක අරමුණකට ගන්න ඕනේ. ඒකට කියනවා නිමිත්ත. අපි එක නිමිත්තකට හිත ගන්න වෙනවා. එක නිමිත්තකට හිත ගන්න නැත්නම් කවදාකවත් දුවන හිතක් අපිට නතර කරගන්න බැහැ. තේන්න? ඒ නිසා එක නිමිත්තකට ගනිද්දී කියනවා බුදුරජාණන් වහන්සේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ නිමිත්ත හැටියට ගන්න කියලා. තේන්න? ඒ කියන්නේ අපි බාහිර දැන් අනිවාර්යයෙන්ම මේක වඩනවා නම් නිදාගන්න ඉරියව්වෙන් නම් කරන්න බෑ. තේරෙනවද? නිදාගන්න ඉරියව්වෙන් කවදාකවත් කරන්න බෑ. හිත චංචල හිත දුවනවා කොච්චර නිමිත්තර ගත්තත්. එයා අනිවාර්යයෙන්ම කය ඍජුව තියෙන ඉරියව්වක ඉන්න ඕනේ. එතකොට පුටුවක ඉඳගෙන හරි කමන්නේ නැහැ, ඇඳක ඉඳගෙන හරි කමන්නේ නැහැ. කය ඍජුව තියෙන්න ඕනේ. නිදාගන්න ඉරියව්වෙන් නම් කරන්නම බෑ. අනිවාර්යයෙන්ම කෙලස් එනවා හිතට. ඒ නිසා යා මහත්ව නිමිත්ත ශක්තිමත් කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක නිමිත්ත බවට යාපත් කරගන්නේ මොකද්ද? මේ ආස්වාස ප්‍රාස්වාස. එතනදී ආනාපාන සතියත් ආස්වාස ප්‍රාස්වාසය හරහා යන භාවනාවක්. නමුත් එතනදී ක්‍රමේ නෙමෙයි මෙතනදී බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන්නේ කායන සතර සතිපට්ඨානෙදී. බුදුරජාණන් වහන්සේ කියනවා මේ නාසයේ අගට හිත පිහිටලා නිමිත්ත හැටියට අරගෙන ආස්වාසයේ ඉහළට ගන්නකොට ආස්වාසයේ ඇතිවීමත් පහළට ගන්නකොට නැතිවීමත් දකිමින් ජීවත් වෙන්න කියලා. තේරෙනවද? දැන් එයාට ආනාපාන සතිය වඩන්න අපහසුයිනේ. ඒ නිසා යා කරන්න ඕනේ දැස් දෙක පියාගෙන ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා ආස්වාසයේ ඉහළට ගන්නකොට ඇතිවීම කියලා දකිනවා. ආස්වාසයේ පල්ලෙහාට එනකොට නැතිවීම. ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දකිමින් ඉන්න කියනවා. ආයිමත් නිමිත්තෙන් බැහැරට හිත ගන්නෙ. නිමිත්තෙන් බැහැරට හිත ගියොත් ආයිමත් නිමිත්තට හිත අරන් එන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද දැන් නිමිත්ත ආස්වාස ප්‍රාස්වාසය. ඒ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දකිමින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා හිත සංහිඳීම සකස් වෙනවා කියලා. අන්නේ සංහිඳුණු හිතෙන් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා කායानुපස්සනාවට යන්න කියලා. තේරෙනවද? දැන් එතන තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම යාගේ හිත ඒ ක්‍රමයටත් අසංවර නම් හිත ඒත් දුවනවා නම් එනම් මාත්‍යෝ භාවනාව පැත්තකින් තියලා එයා හිතන්න ඕනේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වලභාවයන් නිසායි සීලේ දුර්වලභාවයක්, සම්මා සතියේ සම්මා සමාධියේ දුර්වලභාවයක් නිසායි මාත්‍යාගේ හිත දුවන තත්වෙට පත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා එතනදී ආ භාවනාව මොහොතක් නතර කළා මාත්‍යෝ එයා තව ශක්තිමත්ව තෙරුවන් කෙරේ සද්ධාව, සීලය, මෛත්‍රිය මේවා ශක්තිමත් භාවයට පත් කරගෙන තව කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරලා අර සංසාර බය එතනින් ගියාම සම්මාදිට්ඨිය අර්ථයන් කමඨහනක් හැටියට ඒවා භාවනාවක් හැටියට උපයෝග කළාම මහත්වර සංසාර බයත් එක්ක අතනදී දුවන හිත අපිට යම් ප්‍රමාණයක් නවත්ත ගන්න පුළුවන්. තේන්න? ඔය හිත දුවන්නේ රූපයකටනේ. වෙන දෙයකට නෙමෙයිනේ. කොහෙ දිව්වත් හිත දුවන්නේ රූපයකට. ඒක රූපයකට හිත දුවනවා නම් මහත්වෝ නිරේතුරුව මේ කියන්නේ අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ භාවනාව කියන දේ මොහොතක් පැත්තකින් තියලා භාවනාවක් බවටම
පත් කරගෙන මහත්තයෝ මේ සාමාන්‍ය ඉරියව්වක ඉඳලා මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? ඒකත් වැඩිමක් තමයි නුවණින් මෙනෙහි කිරීමක්. ඒ නුවණින් මෙනෙහි කළ මහත්තයෝ සංසාර බය රූපයේ අනිත්‍යභාවය ඒ තමන්ගේ හිත දුවන රූපය අඳුනගෙන කුමකටද වැඩියෙන්ම මගේ හිත දුවන්නේ, කුමක් නිසාද මගේ හිත විසිරෙන්නේ, කුමටද මම වඩාත්ම කැමති වෙන්නේ, මේ ආදීන් තමා විසින්ම තමා කෙරේ අනුකම්පාවෙන් හිතලා මහත්තයෝ ඒවයි තියෙනා වූ අනිත්‍යභාවය, ඒවයි තියෙනා වූ නිරසභාවය අපි නුවණින් දකින්න ඕනේ. තේන්න? දැකලා ඒක දැන් අපි කොහොම අපේ හිත පෙම්වතා කෙරේ පෙම්වතිය කෙරේ යනවා කියලා. ඉතින් එයා මේ පෙම්වතා පෙම්වතිය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට මහත්වයේ නුවණින් දැකලා ඒවයි තියෙනා වූ තෘෂ්ණාව සියුම් කර ගන්නවා. තේන්නද? ඉතින් එහෙම කරලා උපක්‍රමශීලීව කරන්න වෙනවා. නැත්නම් අපිට හරියන්නේ නැහැ. තේන්නේ? මොකද ඒවා සාංශාරික පුරුදු. ඒ නිසා අපි උපක්‍රමශීලීව දක්ෂ වෙන්න ඕන මහත්වෝ අපිට අවශ්‍ය තැනට හිත ගන්න. එහෙම නැතුව මේ හිත කියන තැනට අපිට ගිහිල්ලා වැඩක් නැහැ. හිත කවදාකවත් අපිට යහපත් මාර්ගයක් කියන්නේ නැහැ. මොකද හිත සකස් වෙන්නේ නිරතුරුව තෘෂ්ණාව පංච උපාදානස්කන්ධයේ සකස් වෙන්නේ තෘෂ්ණාව ඇසුරෙන්මයි. තේන්න? ඒ නිසා තෘෂ්ණාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියුණු කඩුවක් අතින්ගත් වදකෙක් කියලා. තේන්න? ඒ නිසා තියුණු කඩුවක් අතින්ගත් වදකෙක් කවදාකවත් අපිට මහත්වෝ යහපත් මාර්ගය කියලා දෙන්නේ නැහැ. යා අපේ විනාශයේ උදෙසාමයි අපි පස්පස්සේ ඉන්නේ කියන කාරණේ දැකලා අපි දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ හැම වෙලාවෙම මේ හිත මොකක් හෝ නිමිත්තකට අරගෙන ඒ නිමිත්ත ශක්තිමත් කරගෙන ඒ තුලින් ඇතිවෙනා වූ සමාධිමත් හිතෙන් විදර්ශනාව මතු කර ගන්න.